Hello everyone. අද වෙසක් පොය දවසට පහුවෙදා. අපි කැලණිය පන්සල් එන්න හිතුවා. අපි පන්සලට එද්දි හවස 4ට විතර ඇති. මම මේ අවුරුදු ගානකින් පස්සේ තමයි කැලණිය රජමහා විහාරයට ආවේ. එදා හැබැයි නිස්කලංක වටපිටාවක් නම් නෙමෙයි තිබුණේ. පොය නිසා මිනිස්සුන්ගෙන් පිරීලා තිබුණේ පන්සල. ඒත් මායි ජනිතයි දෙන්න එකට කැලණි පන්සල් ආව ෆස්ට් ටයිම් උත් හින්දා අපි හිතුවා සෙනග හිටියත් පුළුවන් විදිහට පොඩි වීඩියෝ එකක් ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කැලණි පන්සල් ඇවිත් තියෙන අයට, එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට හැමෝටම දැනගන්න කැලණි පන්සල ගැන අපි දන්න විශේෂ දේවල් පොඩ්ඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු අපි හැමෝම දන්නවනේ මණියක් හිත නාරජතුමා කරපු ඉල්ලීමක් පරිදි තමයි බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරන්නේ. ඒ 3 වෙනි ලංකාගමනය විදියට. ඒ බුද්ධත්වයට පත් වෙලා 8 වෙනි අවුරුද්දේදී වෙසක් පොහොය දිනයක. එදා බුදුන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න මණියක් හිත රජතුමා විසින් මණික් පුටුවක් හදලා තියෙනවා. ශාසන ඉතිහාසයට අනුව ඒ මණික් පුටුව තැන්පත් කළා තමයි මේ කැලණි ස්තූපය ඉදි කරලා තියෙන්නේ. සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිගේ තිලෝ වග බුදු සමිගේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ. ඉතින් පන්සලේ අපි වැඳලා හැම ඉවරුණාට පස්සේ ටිකක් විශේෂ තැනකට ගියා. ඒ තමයි බුදුහාමුදුරුවෝ කැලණියට වැඩම කරපු වෙලාවෙදි ජල ස්නානය කරා කියලා සැලකෙන තැන. ඇත්තටම ඒක ගැන අපි කලින් දැනන් හිටියේ නැහැ. ඉතින් එතන කැලණි ගඟ අයිනෙම තමයි තියෙන්නේ පොඩි විහාරයක් හදලා. එතන තියෙනවා සංරක්ෂණය කරපු කළු ගලක් වගේම පොඩි චෛත්‍යයක්. මේ කළු ගල මත තමයි බුදුහාමුදුරුවෝ කැලණි ගඟට බැහැලා ස්නානය කරනකොට චීවරය ගලවලා තිබ්බාය කියලා විශ්වාස කරන්නේ. එතන අපි සාමාන්‍යයෙන් දකින්නට වඩා හරි වෙනස් බුදු පිළිමයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කැලණි ගඟ දිහා බලාගෙන ස්නානය කරන්න ලෑස්ති වෙනවා වගේ පෙන්눔 කරන එකක්. ඒක හරිම ලස්සනයි. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ
වනින් වනින් ඔබ පාදේ තිලෝවග පුදු සමිඳේ තිලෝවග පුදු සමිඳේ එදා පන්සලේ දන්සල් කීපයක්ම තිබ්බා. ලස්සන තොරණකුත් තිබ්බා. සෙනග වැඩි දවසක් වුණත් වෙසක් පොහොයට කැලණි පන්සල වැඳගන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඉතින් මේ අවුරුද්දේ අපේ වෙසක් දවස් ඔය විදිහට තමයි ගෙවුනේ. ඇත්තටම මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. තිබ්බ වැඩත් එක්ක. හැබැයි මම ඊළඟ වීඩියෝ එක නම් ඉක්මනට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඉක්මනට හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි ගිහිල්ලා එන්න. Stay safe. Bye bye. Dilovaga